ගෙදර ඉඳන්ම රසට කොත්තුවක් හදන විදිය බලමුද. අපි හැදුවේ MDK කොත්තු රොටි එක ගෙනල්ලා. ඉතින් එහෙම විශේෂයක් නැහැ. අපි ගෙදර ඉඳන් කොත්තු එකක් හදන්න ආස නිසා වෙනදටත් හදනවා. ඉතින් මේ පාර ගෙනාවේ මේ MDK එකේ කොත්තු රොටි පැකට් එක. ඒක ගොඩක් හොඳයි ළමයි රසයි. ඉතින් මුලින්ම අපි කරේ එළවලු ටික කපා ගන්න එක කොත්තු එකට ඕන කරන ටික. මුලින්ම මේ විදිහට කැරට් ටික හොඳට චූටි කපා ගන්න ඕන. එතකොට තමයි රස. මොකද අර කැරට් ගානකින් ගෑවම එච්චර රස නැහැ. ඔයාලට කොහොමද දන්නේ? අපිට නම් එහෙම අර කපලා කනවා තරම් එච්චර රසක් නැහැ. මේ විදිහට චූටි කපා ගත්තම ගොඩක් රසයි. ඉතින් මේ විදිහට හිමීට අත කපා ගන්න නැතුව පරිස්සමෙන් කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ අතර ලීක්ස් ටිකත් හොඳට සෝදලා අරගෙන ඒ ටිකත් හිමීට කපන්න ඕන. අපි නම් ගෝවත් දැම්මා. ගෝවත් හොඳට සෝදලා අරගෙන මේ විදිහට හිමීට චූටියට කපා ගත්තනම් අර චූටියට කපා ගන්නකොට රස වැඩි ළමයි. ලොකුවට කපලා දානවට වඩා චූටියට කපා ගන්නකොට ගොඩක් රසයි. ඉතින් මේ විදිහට හිමීට ඔයාලට පුළුවන් කපා ගන්න අවශ්‍ය කරන එළවලු ටික. ඉතින් අපේ සුදු මහත්තයා තමයි මේ ටික කැපුවේ. හොඳද? ඉතින් හබීතුමාගේ වැඩේ වෙලා දෙන එකනේ මට. ඉතින් එයා ගෙදර ඉන්න දාට මට ඉතින් ලස්සනට රස කෑම වෙලා දෙනවා. ඉතින් එදා හදාවේ කොත්තු එකක්. ඉතින් කරේ ලීක්ස් ටිකත් හොඳට සෝදලා නම් කපා ගත්තා. ඉතින් එතකොට එළවලු වර්ග 3ක් අපි දැම්මා. ලීක්ස්, කැරට්, අපි දැම්මා ගෝවා. ඔය තුන තමයි දැම්මේ. සාමාන්‍ය ලීක්ස්, කැරට් වගේ එහෙම විතරයිනේ දාන්නේ. ඉතින් අපි ගෝවත් දැම්මා චුට්ටක් පොඩි වෙනසකටත් එක්ක. සමහර අය දානවා. ඔයාලා කැමති නැත්තම් දාන්න එපා. ඉතින් මේ දැන් තියෙන්නේ අපි මක්ස්, ඒ කියන්නේ චිකන් එක හැදුවා මස් එක. ඉතින් ওই විදිහට ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන ටික කපාගෙන කොටාගෙන ඒ ටික අපි දැම්මා ටෙම්පරාදු වෙන්න. මිරිස් කුඩු 3-5ක් දැම්මා තෙල් එකට. මොකද මුලින්ම එහෙම අර මස් එකට කවලම් කරලා දානවට වඩා මෙහෙම අර තෙලට දාලා ටෙම්පරාදු කරලා හැදුවම ගොඩක් රසයි. මොකද අර මස් එකේ තියෙන, ඒ කියන්නේ මස් එකේ නෙමෙයි සෝරි, ඒ කියන්නේ මිරිස් වල 3-5 තියෙන අමු ගතිය යනවා මේ විදිහට තෙලට දාලා පොඩ්ඩක් මික්ස් කරලා ටෙම්පරාදු කරාම. ඉතින් ළමයි මේ විදිහට හදා ගන්න. හොඳද? ඉතින් දැන් තියෙනවා මස් එක දානවා දැන් මේකට. ඊට පස්සේ හොඳට චුට්ටක් කලවම් කරලා වතුර ටිකකුත් එකතු කරගෙන තැම්බෙන්න වතුර ටිකක් එතේ. ඉතින් අරට හොදි ගොඩක් වුණා වතුර ටික වැඩියෙන් දාගන්න. ඉතින් අපිත් සාමාන්‍ය ප්‍රමාණයට දාගත්තා. ඊට පස්සේ ලුණු හේම දාන්න ඕන. ලුණුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට එකතු කරගන්න පුළුවන්. කැටලුණු දිය කළා ගන්නවා නම් එහෙමයි, නැත්නම් ලුණු කුඩු දානවා නම් එහෙම. අපි නම් කැටලුණු තමයි දිය කළා තියෙන්නේ. ඉතින් ඒවා තමයි දැම්මේ. ඉතින් දැන් මස් එක ඔහොම හැදෙන්න තියලා අපි ගියා කොත්තු එක ගන්න ඕන. දැන් කොත්තු පැකට් එක කඩලා වලට චූටි කෑලි තමයි ඒකේ තියෙන. සමහර කොත්තු පැකට් වල ළමයි ලොකු කෑලි තියෙනවා. එහෙම ඒවා මට නම් කන්න අමාරුයි. එහෙම අර ලොකු කෑලි තියෙනකොට. ඉතින් බිත්තරෙත් පොඩ්ඩක් ගහගෙන මස් එකත් බැලුවා. ඒකත් ටිකක් දැන් තැම්බීගෙන එනවා. ඊට පස්සේ අපි කරේ කොත්තු එක ගහගන්න එක. ඔන්න දැන් අපි හැදුවේ පොට් කොත්තු එකක්. හොඳද ළමයි? ඒ කියන්නේ අපිට තාච්චියක් තිබෙන්නේ හදන්න. ඉතින් අපි දෙන මුට්ටි එක තමයි හැදුවේ. ඒකයි මම එහෙම කිව්වේ. හොඳද? ගණන් ගන්න එපා. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපි තෙල් දාලා ඊට පස්සේ ඒකට කැරට් දාලා අර අපි හදාගත්ත බිත්තරේ දාලා හදාගත්ත කිව්වේ ගහගත්තනේ බිත්තරයක්. ඒක දාලා බිත්තර දෙකක් ගහගත්තාලා ඒ ටික දාලා ඉවර වෙලා ඔන්න දැන් මේකට දාලා අපි ලීක්ස් දාලා ඒ තුනම, ඒ කියන්නේ කැරට්, ගෝවා, ලීක්ස් ඒ තුන දාලා බිත්තරේ දාලා තෙල් එකට හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ඒ කියන්නේ හොඳට අර මේ මික්ස් කරගන්න ඕන. අර බිත්තරේ චූටි කෑලි වලට කැඩනකොට ගොඩක් රසයි. හොඳද? ඉතින් ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඔයාලත්. හොඳද? හදනකොට. එතකොට තමයි කොත්තු එක රස වෙන්නේ. තේරුණාද? ඉතින් ඊට පස්සේ අපි මේකට දානවා කොත්තු රොටි ටික අරගෙන දානවාට අවශ්‍ය කරන කිලෝ එකම හදා ගන්නත් පුළුවන්. අපි නම් මේකෙන් භාගයයි හැදුවේ. භාගයක් හැදුවට පස්සේ රැයටත් කාලා උදේටත් කන්න ඉතුරු වෙනවා. ඒ තරම් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හොඳද ළමයි? ඉතින් ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. මං කියවුනේ ඔයාලට අමතකුණා කියන්න. අපි මුලින් අර එළවලු ටික දාගන්නට චුට්ටක් ඉතුරු කරන්න ඕනේ පස්සේ දාන්නේ. මේ පස්සේ දාන්න ඉතුරු කරපු ටික තමයි දැන් දාන්නේ. ලීසුයි, කැරට්ුයි, ගෝවයි ඒ ටික අම්මුවෙන් වගේ අර දාන්න ඕනේ උඩින්. ඒ කියන්නේ කොත්තු ටික දාලා ඊට උඩින් දාලා මික්ස් කරන්න ඕනේ.
ඊට පස්සේ මස් වල හොඳ ටිකකුත් තරම් හොඳට දාලා මික්ස් කරන්න ඕන. මස් කෑලිත් දාගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ හොඳට මික්ස් කරන්න ඕන. ඊට පස්සේ තියෙන කන්න ලස්සන පිගානකට බෙදාගෙන ලුණු කෑලි ටිකක් එහෙම කපලා දාගෙන ඔයාලට පුළුවන් සෝස් දාලා chili paste එහෙම දාගෙන තව මස් ඕන නම් ඔයාලට ඒ කියන්නේ chicken ටික දාගෙන උඩින් රසම රසට අනාගෙන කන්න තියෙන. ඉතින් එන්නකො කටක් කවන්න රසයිද?